කාලයේ නව සුසමාදර්ශයක් කරා ගමන් කරමින් තිබුණි. මක්කම නගරය එහි පැරණි සිරිත් විරිත් තුළ ලැදිව සිටියද ඉතිහාසයේ විශාලතම වෙනස සඳහා සූදානම් වෙමින් සිටින ලදී. එම වෙනස පටන් ගන්නා ලද්දේ හදවතිනි. හිරා ගුහාවේදී ජිබ්‍රිල් අලයිහිස්සලාම්තුමා විසින් ඉගැන්වූ සූරා මුත්තසීරෙහි ආරම්භක වාක්‍යයන්ගේ පටන් එම රාත්‍රිය මානව ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් බවට පත්විය. එම රාත්‍රියේ සිට පටන් ගත්තේය. ඉස්ලාමයේ පළමු ඇමතුම රහස් ඇමතුම. මිනිස්සුන්ට ඍජුව සත්‍ය පැවසුවහොත් ඔවුන් මේ පිළිගනීවිද? පුරුදු වෙනස් කිරීම පහසු වී ඇත්තේ කවදාද? විශේෂයෙන්ම හිතුවක්කාරකම හා උද්දච්චකම උපන් ගුණයක් වූ අරාබිවරුන් සියලු ගැටලුවලට විසඳුම ලෙස කඩුවේ මායිම සැලකීමත් තමන්ව තමන් විසින්ම ප්‍රධානය ලෙස සැලකා මක්කාව පාලනය තබා ගැනීමත් ඔවුන් දෙවියන් ලෙස සැලකූ පිළිම තුළ ගැබ්බු තිබූ ඔවුන්ගේ හැඟීම්ද ප්‍රචාරක කටයුතු වලට ප්‍රතිවිරුද්ධ බලපෑමක් ඇති කරයි යන හේතුවෙන් මෙම ප්‍රචාරක කටයුතු ආරම්භ විය. මේ ඉතා හොඳින් දැන සිටි අල්ලාහගේ දූතයාණන් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් දුරදර්ශන ප්‍රචාරණයේ පළමු අධීර රහසිගත ඇමතුම් මෙහෙයුමක් ලෙස පළමු විශ්වාසවන්ත පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන් ආරම්භ කළේ. ඛදීජා රලියල්ලාහු අන්හා මවතුමිය ඉස්ලාම් ආගම වැළඳගත් පළමු කාන්තාව බවට පත් විය. පසුව නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගේ සේවකයා වූ සෙයිද් ඉබ්නු හාරිසා රලියල්ලාහු අන්හු නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගේ රැකවරණයේ යටතේ සිටින අලි රලියල්ලාහු අන්හු තුමා හා ඔහුගේ සමීපතම සංඝයා වූ අබු බකර් රලියල්ලාහු අන්හු තුමේ සියල්ලෝම ප්‍රචාරයේ පළමු දිනියේම ඉස්ලාම වැළඳගත්තා. අබු බකර් රලියල්ලාහු අන්හු තුමා දෙවියන් වහන්සේගේ ප්‍රචාරක කටයුතු සඳහා සූදානම් විය. ඔහු සියල්ලෝන්ගේම ආදරයට පාත්‍ර වූ මෘදු කාරුණික හා කරුණාවන්ත අයෙකි. ඔහුගේ දැනුම ව්‍යාපාරික ගනුදෙනු හා සුමට කතාව නිසා මිනිසුන් ඔහුට ආදරය කළෝය. ඔවුන් අතරින් ඔහු වඩාත් විශ්වාසවන්ත අයට මුලින්ම ආරාධනා කිරීමට පටන් ගත්තේ. ඔහුගේ ආරාධනාව පිළිගෙන උස්මාන් ඉබ්නු අෆ්ෆාන්, සුබෛර් ඉබ්නු අව්වාම්, අබ්දුල් රහ්මාන් ඉබ්නු අවුෆ්, සාද් ඉබ්නු අබි වක්කලාස්, තල්හා ඉබ්නු උබයිදුල්ලාහ් රලියල්ලාහු අන්හුම නට දෙනා මුලින්ම ඉස්ලාම වැළඳගත්තා. සමීප ඥාතීන් හා මිතුරන්ගෙන් පණිවිඩය පිළිගැනීමට පටන් ගත්තා. ඔවුන් අස්-සබීකුනල් අව්වලුන් නැතිනම් පළමු මුස්ලිම් වරුන් ලෙස හඳුන්වනු ලබයි. අබ්දුල්ලා ඉබ්නු මස්ඌද් ඉබ්නු රබීආ, අබ්දුල්ලා ඉබ්නු ජහස්, අබු අහ්මද් ඉබ්නු ජහස්, බිලාල් ඉබ්නු රබාහ් හබෂි, සුහේබ් ඉබ්නු සිනාන්, අම්මාර් ඉබ්නු යාසීර්, ඔහුගේ භාර්යාව සුමයියා, ආමිර් ඉබ්නු බුහෛරා රලියල්ලාහු අන්හුම් අනික් ගෝත්‍රිකයන් අතරින් ඉස්ලාම වැළඳගත් පිරිස අතරින් සුවිශේෂී වෙති. කාන්තාවකගෙන් ඉහත සඳහන් කළ අය හැර තවත් බොහෝ දෙනා ඉස්ලාම වැළඳගත්තෝය. ඔවුන් අතර කැපී පෙනෙන අය වූයේ උම්මු අයිමන් බරකා හබාෂියා, අබ්බාස්ගේ භාර්යාව උම්මුල් ෆසල් ലുබාබා හා අස්මා බින්ත් අබු බකර්ය. ඉස්ලාමයේ පළමු කාල පරිච්ඡේදයේ රහසිගත වූද ඒ ජනතාව අතර විශ්වාසයක් වර්ධනය කළේය. ඔවුන් මේ එකිනෙකා සමග බෙදා ගැනීමට පටන් ගත්තා. මෙම ආලෝකයේ මක්කාවේ අඳුර දුරු කර නව යුගයකට සූදානම් කරන ලදී. ඉස්ලාම් ආගම වැළඳගත් සංඛ්‍යාව 130 දක්වා ඉහළ ගියෝය. තවත් වසර කිහිපයක් ඉස්ලාම් දහම රහසිගතව ව්‍යාප්ත විය. නැවදීම එක් සුවිශේෂී කතාවකි. ඉස්ලාම් දහමෙහි ප්‍රථම වගකීම වනුයේ අල්ලාහ්ව නැමදීමයි, එනම් වැඳීමයි. ඉබ්නු ජහස් රලියල්ලාහු අන්හු තුමා පවසන පරිදි මිහරාජ් කාලයට පෙර නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් හා ඔවුන්ගේ මිතුරන් නැමදීම් වල නිරත වූයේ යන්නෙහි කිසිදු සැකයක් නොමැත. එහෙත් පස්වෙල් නැමදීම අනිවාර්ය වීමට පෙර යම්කිසි නැමදීමක් අනිවාර්ය පැවතියද යන්නෙහි යම් මතභේදයක් පවතී. සමහරක් සූර්ය උදවට පෙර හා සූර්ය බැස යාමට පෙර නැමදීම අනිවාර්ය පැවති බව පවසයි. ඉබ්නු හිෂාම් රහ්මතුල්ලාහ් පවසන පරිදි නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා හා ඔහුගේ මිතුරන් ආරක්ෂිත ස්ථානවලට ගොස් වැඳීම් කටයුතු වල නිරත විය. එක්වරක් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා හා අලි රලියල්ලාහු අන්හු තුමා වැඳීම් කටයුතු වල නිරතව සිටින දැක අබු තාලිබ් ඒ පිළිබඳව විමසීය. ඔවුන් දෙදෙනා යහපත් ක්‍රියාවක් සිදු කරන බව දැන ගැනීමෙන් අනතුරුව එහි නියැලී සිටින්නේ පැවසීය. වැඳීම පමණක් මුස්ලිම්වරුන්ට අනිවාර්ය කර තිබුණි. ඒ හැරුණකොට වෙනත් කිසිදුවත් පිළිතක් පැවති බව හඳුනාගත නොහැක. එසමයේ ඔවුන්ට සාමූහිකත්වය පිළිබඳව පැහැදිලි කර යහපත් ක්‍රියාවන්හි නියැලීමට උනන්දු කර ඔවුන්ගේ හදවත් පවිත්‍ර කරවන දේව වාක්‍යයන් පහළ විය. තවද එම වාක්‍යයන් ස්වර්ගය හා නිරය ඔවුන් ඉදිරිපිට චිත්‍රූපමවන්නට සමත් විය. වටිනා උපදෙස් තුළින් හදවත් විවෘත කර ආත්මයටම කාවදිමි. එම මිනිසුන් එතෙක් නොදත් නවම ජීවිතයකට ඉස්ලාම් දහම වුන් රැගෙන යන ලදී. මෙලෙස වසර 30ක් ගත විය. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ප්‍රචාරය ප්‍රසිද්ධ නොකර එක් එක් පුද්ගලයාට තනි තනිව ඇරයුම් කරන ලදී.
කුරේෂී ගෝත්‍රිකයන් පමණක් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගේ මෙම ප්‍රචාර කටයුතු පිළිබඳව දැනුවන්හ. පසුව මක්කාවේ ඉස්ලාමය පිළිබඳව කතිකාවක් හටගෙන වැසියන්දා ඒ පිළිබඳව කතා කරන්නට විය. එහිට අකමැති පිරිස් මුස්ලිම්වරුන් හට බාධා කරන ලදී. එහෙත් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් එම් පුද්ගලයන්ගේ 10 මහා පිළිම වන්දනා විවේචනය නොකළ හේයින් මක්කා වැසියන් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගේ එම ප්‍රචාරයන් ගැටලුවක් බවට පත් නොතකන ලදී.